Hi guys. ඔන්න අද ගමේ වැල ගමේ කපුටන්ට කියලා බඩ පැලෙන්න වැලගෙඩියක් කන්න යන්නේ. වැලගෙඩිය බිම තියන් කනවට වඩා මේ විදියට එල්ලගත්තම කන්න ලේසි. මොකද වැඩි ගෑවෙන්නෙත් නැහනේ. අපේ රටේ සමහරු වැල කියන පළතුර ගැන දන්නේ නැහැ. ඒ කට්ටිය වැලගෙඩියටත් කියන්නේ කොස් ගෙඩිය කියලා. හැබැයි වැල වෙනයි කොස් වෙනයි. වැලගෙඩියේ වැල මදුල ඉදුනම වරක මදුල වගේ තද නැහැ, නිකම්ම එබෙනවා. ඔය කට්ටියට දැක ගන්න පුළුවන් දැන් මම මේ වැලගෙඩිය කද්දි. අපි බලමු. වැලගෙඩිය කන්න කලින් මේ විදියට භාජනයක් එහෙම ළඟින් තියාගත්තා. මේ තියෙන වැල මදුලක්. මේ වැල මදුල බලන්න වරකා ගෙඩිය වරකා මදුල තරම් ඝන තද නැහැ. ඒ වගේම මේ වැල ගෙඩියේ වැල මදුළු ඉක්මනින් يعني පහසුවෙන්ම ගව ගන්න පුළුවන්. මේ බලන්න. මේ බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැලගෙඩිය තද නැහැ, නිකම්ම පොඩි කරාම පොඩි වෙනවා. මේ තියෙන්නේ වැල මදුලේ ඇතුලේ තියෙන කොස් ඇටේ. මේකට වැල ඇටේ නම් කියන්නේ කොස් ඇටේ කියලා තමයි අපි කියන්නේ. මේ බලන්න පැණි බේරනවා බිමට. වැල මදුල් කද්දීම සාමාන්‍යයෙන් හොඳටම ඉදුණු වැල ගෙඩියක වැල මදුලෙන් පැණි බේරනවා. සාමාන්‍ය වැල ගෙඩිය සාමාන්‍යයෙන් බාගෙට කොස් වගේ බාගට ඉදුණාම කන්න බෑ. එතකොට රසක් නැහැ. මේ වගේ හොඳට මිදුණාට පස්සේ තමයි වැල කන්න පුළුවන්. නිකම්ම වැල මදුළු ගැලවෙනවා. සාමාන්‍යයෙන් වැල ගෙඩියක වැල මදුළු තියනවා ගණන් කරන්න බැරි තරම්. සාමාන්‍යයෙන් වැල මදුළු 1000ක් විතර තියෙනවා ඇති. මොකද කොස් ගෙඩියක කොස් මදුළු වලට වඩා වැල ගෙඩියක වැල මදුළු තියෙනවා. මේ බලන්න නිකම්ම මේ වැල ගෙඩියේ පිට පොත්ත ගැලවෙනවා. ඒක මාරම ලස්සනයි. මාරම يعني වැලගෙඩිය වැල මදුළු ගලවද්දී වැලගෙඩියේ පොත්ත ගලවද්දී ඒක මාරම හිතට දැනෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මේ පළතුර සාමාන්‍ය ලංකාවේ ගම්වල තමයි තියෙන්නේ. මේ වැල මාර රසක් තියෙන්නේ. සාමාන්‍ය මේ වැල වල රසට සමාන කරන්න වෙන රසක් නැහැ. කොසුත් ගත්තම නැත්නම් වැල වරකා ගත්තම වරකා වෙනම රසක්, වැල වෙනම රසක්. සාමාන්‍ය හැබැයි වරකා වගේ වැල ගොඩක් කන්න බෑ, ඉක්මනින් බඩ පිරෙනවා. මේ බලන්න පැණි බේරෙනවා. මේ වගේ වැල මදුළු සාමාන්‍යයෙන් නිකම්ම ගලවලා ගන්න පුළුවන්. පේනව නේද වැල ගෙඩියේ වැල පේන්නම වැල මදුළු කොච්චරක් තියෙනවද කියලා. මම නම් බඩ පිරෙන්නම කෑවා වැල. මේ වැල ගෙඩියේ යට තියෙන්නේ නිකන් අපාට වෙලා. ඒ සාමාන්‍ය වැල ගෙඩිය සවුත් වෙලා නෙමෙයි. ඒ
වැල ගෙඩිය වල ඉදුනම සමහර වෙලාවට එහෙම පාට වෙනවා. හැබැයි ඇතුලේ කිසිම වැල මදුළු වලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ බලන්න වැල මදුළු තියෙන කොච්චරක් තියෙනවද කියලා ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වගේම හොඳට ඉදුණු වැල ගෙඩියක් කහම කහ පාටයි. මේකේ මේ වැල මදුළු වලට අමතරව අර තියෙන ඉතිරි මේවා ඒවත් රසයි. ඉදුණම වැල ගෙඩියේ ඒවත් රසයි. මේ බලන්න වැල ගෙඩිය මේ නහල්ලට වැල ගෙඩිය නහල්ලට සම්බන්ධ වෙලා තියෙන විදිය සාමාන්‍යයෙන් නහල්ල ඔහම තියෙද්දි මුළු වැල ගෙඩියම ගලවලා ගන්න පුළුවන්. ඉදුණම ඒ තරම් මේ බලන්න සාමාන්‍යයෙන් වැල ගෙඩිය අදිද්දි සෙට් එකක්ම ගැලවිලා යනවා. වැල මදුළු සෙට් එකක්ම ගැලවිලා යනවා. ආයෙ කියන්න ඕන මේ වැල ගෙඩියේ අර තියෙන සුදු පාට ඒ තමයි කිරි සාමාන්‍ය කොස් ගෙඩියේ කිරි තරම් වැල ගෙඩියේ කිරි නෑ. පොඩ්ඩක් තියෙනවා. හැබැයි කොස්වල තරම්ම කිරි වැල ගෙඩියේ නෑ. කොස්වල නම් කිරි ගොඩක් තියෙනවානේ. අනික මේ වැල ගෙඩියේ තියෙන කිරි වැඩි ඇලෙන්නෙත් නැහැ. අතේ ගෑවුනත් පිහරම්මම ඉක්මනට යනවා. මේ තියෙන්නේ වැල ගෙඩිය කඩපු ගහ. වැල ගහ. මෙන්න මේ ගහේ තව වැල තියෙනවා. හැබැයි ඉදිලා නැහැ. තව එක ගෙඩියක් තියෙනවා ගහ උඩම වගේ. ඒ ගෙඩිය නම් ඉදිලා තියෙන්නේ. ඒ ගෙඩියත් කඩන්න ඕන. දැනට එක ගෙඩියයි කැඩුවේ. මම ඒ ගෙඩියත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ ගෙඩිය තමයි තව ඉදිලා තියෙන්නේ. මේකත් සත්තු කන්න කලින් කඩන්න ඕන. සාමාන්‍යයෙන් ගමේ වැල ගමේ කපුටන්ට කිව්වට කපුටෝ නම් වැල කනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දඬු ලේන්නු ඊට පස්සේ ලේන්නු නම් වැල කනවා. මේ බලන්න මේ ගෙඩි ඉදිලා නැහැ. මේවා තාම ඉදෙන්න තබා හිතලවත් නැහැ. කොළ පාටයි. හැබැයි අර උඩ තියෙන ගෙඩිය නම් ඉදිලා තියෙන්නේ සුවඳත් එනවා. මොකද අර ගෙඩිය කඩද්දී මේ ගෙඩිය කැඩුවේ නැහැ. මේ කඩපු ගෙඩිය පහළම තිබුණ ගෙඩියක්. ඒක ගෙදර කට්ටිය කඩලා පොඩ්ඩක් කාලා තිබ්බේ. මම කද්දී දකින්න ඇති. ඒක පොඩ්ඩක් උඩ කාලා තිබ්බේ. මේ තියෙන්නේ වැල ගහක් නෙමෙයි. මේ වෙල තියෙන්නේ කොස් ගහ. මේ කොස් ගහේ පහළම තමයි කොස් ගෙඩි හැදිලා තියෙන්නේ. උඩ හැදිලා නැහැ. පහළම බිම තමයි මේ තියෙන්නේ කොස් ගෙඩි.